සුබ දවසක් මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ඔන්න අද ගොඩ දවසක පස්සේ අද මම තනියෙන් ඉන්නවා වීඩියෝ එකකින් ඔයාලට බෝරින් ගියේ බලන්න. මේ මොකද කිව්වොත් එහෙම මේ දවස්වල වැඩ වැඩි වෙලා අන්ත ගානට ඉරලා තියෙන්නේ. මේ එමදිවට ඇද හැලෙන වැස්ස මහා මෙලෝ තේරුම්න්නේ දැන් වහින්න යන්නේ. ඉතින් මොනවද හිතන්නේ. ඉතින් වීඩියෝ එක කරන්න කියලා පටන් ගන්න හදුවේ දැන් ආයෙ වටේ කලවර වුණා. මම හිතන්නේ ගහන්න මෙච්චර හරියද දැන් සාමාන්‍යයෙන් අපි වැඩක් කරනකොට මේ වහින එක හරියද ඒක ආශිර්වාද කරන්න ඕනේ නේද මං අපි වැඩ කරන්නේ. कुमारी का वरना तो कुछ वैसा तो वीडियो क्या ना एंड आई थिंक आप वीडियो का यार इल्ला वीडियो का बताइए ना वाला पाल माउस सब्सक्राइब करना लाइक करना ले आपको वीडियो शेयर करना है ना යාළුවනේ වැස්ස පොඩ්ඩක් ෂේප් වුණා මා ෂේප් වුණා මේ ඉතින් අද පොඩි අපි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මං ගාව තියෙනවා ටොෆි චුයින් ගම් ලොලිපොප් ඒවත් තියෙනවා. අපි දාලා බලමු සෙට් එකම තෙලට මොකද වෙන්නේ කියලා. ඉතින් මම දන්නේ නැහැ කවුරු හරි කරලා තියෙනවද දන්නේ නැහැ මේ වගේ එක්ස්පෙරිමන්ට්. ඉතින් අම්මවත් අද කරලා බලනවා. එහෙනම් අපි ටක් ගාලා වීඩියෝ එකට යමු. ඒකට ඕන කරනවා මුට්ටිය නෙමෙයි හට්ටියක්. ඔය දෙන්න මගේ හට්ටිය. මේ තියෙන අපේ ජාත්‍යන්තර හට්ටිය පොඩක් දැලි ගෑවිලා තියෙන ගණන් ගන්න එපා. එහෙනම් ඒක අපි දැන් අපි භූමිතල දාලා තියෙන අපි දැන් මේක පත්තු කරගමු. පත්තු වෙයිද දන්නෙත් නෑ නේ මම දන්නේ. මේ වැස්සත් එක්ක වැඩ කරන්න හරි අමාරුයිනේ. පත්තු වුණා. ඊට පස්සේ අපේ ජාත්‍යන්තර හට්ටිය නෙමෙයි මුට්ටිය නෙමෙයි හට්ටිය තියාගන්න මෙතන. දීප පත්තු වෙන වෙනම කේස් එකක්. අපි පොඩ්ඩක් මේක රත් වෙන්න දෙමු. ඊට පස්සේ තෙල් ටික දාලා අපි දාමු අපේ මේවා ටික මොකද වෙන්නේ බලන්න. දැන් හරි පොඩ්ඩක් රත් වුණා. අපි දැන් තෙල් ටික දාමු. දැන් අපේ මේ ටොපේ ටික ලෙලි ගහ ගන්න ඕනේ. මම ලෙලි ගන්න. ඔයා ලෙලි ගහන්න ඕනේ. මම ලෙලි ගහන්න. මේ මුලින්ම මෙන්න මෙහෙම දාන්නානේ. මේවා ටික මෙහෙම කරලිමු. මේක ගලවගෙන අපි දාමු. මෙතන ඉතින් එක එක જાතිය ටොපි තියෙනවා. මයි ලේඩි තියෙනවා, හැක්ස් එකෙන් තියෙනවා. ආයෙ මොනවාද දොඩ රස ඒවා තියෙනවා. බබල් ගම් තියෙනවා. අපි ඉතින් හැම එකම දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ සෙන්ටර් බුට් එකෙන් තියෙනවා. මේ චොකලට් එකකුත් තියෙනවා. අපිට ලොලිපොප් එකකුත් තියෙනවා. මේක තමයි කඩා ගන්න ඕනේ. අපි ඒකත් කල්ලා දාමු. කොහමද කියලා බලමු. අපේ මේ ටික අපි සුද්ධ කරගත්තා. ඉතින් මේ ගිනාවට අඩිය මේ පොඩ්ඩක් මෙතන මේ වුණේ මොකද මේ දන්නේ නැද්ද මේ ළමයි ඉන්න හින්දා. අපි මේ ටික දාමු මොකද වෙන්නේ කියලා බලන්න. සද්දෙත් එක්ක බයි හිතන පොඩ්ඩක්. බලමු මොකද වෙන්නේ කියලා. ඕන් දැන් දාලා විනාඩි 3-4ක් ගියා. දැන් ටික ටික මෙන්න මේ විදිහට වෙනවා. මේ ඔරෙන්ජ් පාට ටොපි එහෙම වෙනස් වෙනවා ටික ටික. මේ හැක්ස් එකේම දී වෙලා ඔයාලා පේනවා ඇති මේ මොනවද දන්නේ අන්තිමට බලමු මොකද වෙන්නේ කියලා. දුමක් දාන හොඳට මෙතන 아무තු මේ සරක් වගේ එනවා. යාළුවනේ එතන අපි හදාගත්තු ටොපි ටික තාර පාට හරි හයි වෙනවා ටික.
අන්තිමට අපි පරීක්ෂණය නිගමනය වන්නේ ඔන්න ඔක තමයි කළු පාට තාර ගුලියක් වගේ හැදෙනවා.